වෙලා ඉන්නේ අරගලයකට. ඒ අරගලය මොකද්ද කියන කිව්වොත් මේක විශ්වවිද්‍යාලයට අනුබද්ධ කිරීමේ ශිෂ්‍යයන්ගේ සහ නොන් ඇකඩමික් ස්ටාෆ් එක අරන් දෙන කාර්ය මණ්ඩලයේ අරගලයක්. මේ අරගලයේ ශිෂ්‍යයන් දෙතන්ට උනේ දැඩි පීඩනයකට අපි සාකච්ඡා වාර කීපයක් අපිට ලබා දුන්නා. සාකච්ඡා වාරයේදී පොරොන්දු විදියට පොරොන්දු දීමක් තමයි සිදු වෙන්නේ. උඩුරත් කිරීමක් විතරයි සිදු වෙන්නේ. උදෙක් මුදල් නාස්ති කිරීමක් විතරයි සිදු වෙන්නේ. මේ දිගින් දිගටම ගන්න සාකච්ඡා වාරය ඇතුලේ. මේ සාකච්ඡා වාරය ඇතුලේ කොතන කිව්වොත් අපි විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට ලොකු විශ්වාසයක් තියෙනවා මේක මන්දගාමී තත්ත්වයකට එළඹපත් කරලා මොවුන්ට අවශ්‍ය කරලා තියෙන්නේ මේක විශ්වවිද්‍යාලයට අනුබද්ධ නොකර සිටීම. මාර්තු මාස 2025 මාර්තු මාස 17 වෙනිදා අමාත්‍ය මණ්ඩල රැස්වීමකදී තීරණයකට ලැබිලා තියෙනවා මේක විශ්වවිද්‍යාලයට අනුබද්ධ කරන්න කියලා. අපි කියනවා මෙහෙම අනුබද්ධ කරන්න අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිලා තියෙද්දි කවුද මේක පිටිපස්සේ ඉන්නේ? කවුද මේක පිටිපස්සේ ඉන්න හස්තය කියන එක ශිෂ්‍යයන් ලොකු උමනාවකින් අහනවාද? මෙතන ඉන්න සමස්ත සමාජයෙන්ම කවුද මේක පිටිපස්සේ ඉන්නේ? අමාත්‍යවරයාගේ අපි අහනවා, අමාත්‍යවරයාගේ ලේකම්වරුන්ගෙන් අහනවා සහ මේක පිටිපස්සේ ඉන්න කාර්ය මණ්ඩලය මේකට නොකර සිටීමට වෙරදරන උත්සාහ කරන කාර්ය මණ්ඩලයෙන් අපි අහනවා කවුද? ඔයාලට මොකද්ද උමනාව? ඔයාලගේ පඩි වැඩි කරගන්නද? ප්‍රසාද වැඩි කරගන්නද? ශිෂ්‍යයන්ගේ අනාගතය විනාශ කරන්න හදන්නේ. ශිෂ්‍යයන් අම්මලා තාත්තලා දෙමව්පියෝ නොකා හරි අමාරුවෙන් මහන්සියලා තමයි මේ ළමයි කැම්පස් එකට එවන්නේ. මේ කැම්පස් එකට එවලා මේක ඇතුලේ මේ ළමයින්ට බොරු පොරොන්දු දීලා රෝමගේ වීමක් කරලද රෝමගේ වීමක් තමයි මේ සිද්ධ වෙන්නේ මේක ඇතුලේ. ඒකට අපි දිගින් දිගටම කියනවා අග්‍රාමාත්‍යවරයාට ඔබතුමී දන්නා මොකක්ද වෙන්නේ කියලා. ඒකින්ද කඩිනෙමින් තීරණු කඩිනෙමින් නිසුතුම් ශිෂ්‍යයන්ට ලබා දෙන්න කියලා අපි මේ මොහොතේ ඉල්ලා සිටිනවා.